මාව අහන බලන කියවන දයාබර ඔයාලා හැමෝටම ඊයෙන් උදාවන 2026 බක්මහට හදවතින්ම සුබ පතනවා. මේ පුංචි ජීවිත කාලේ කවුරු හරි විසින් අපේ වයස ගණනය කරන්න හදලනේ. ඒ අනුව අපි වයස ගනිනවා. ඒ කියන්නේ අපේ කාලය මේ ජීවිතය ඇතුළේ ගෙවෙනවා. ඔයාලා දන්නවද වටිනම දේ මොකක්ද කියලා? ඒ ගෙවෙන කාලය අපේ ජීවිතයට ආපහු එන්නේ නෑ. ඒ නිසා ඔයාව සතුටින් තියාගන්න පුළුවන් දේ කරන්න. හැම දෙයකටම කාගෙන්වත් අවසර ලැබෙන කල් ඉන්න එපා. ඔයා කරන්නේ වැරදි දෙයක් නෙවෙයි නම්, ඔයාට ඔයාගේ ආත්ම ශක්තිය ගැන විශ්වාසයි නම් අවසර නැතුව මේ දේවල් කරන්න. දේවල් පටන් ගන්න හරිම වෙලාව වෙනකම් බලන් ඉන්න එපා. පටන් ගන්න වෙලාව තමයි හොඳම වෙලාව කියලා හිතන්න. ආස දේ කරන්න හැමදේම ලෑස්ති වෙනකන් ඉන්න එපා. තියෙන දේ මොකක්ද? ඒ පුංචි දෙයින් ඔයා ආස දේ කරන්න පටන් ගන්න. ඔයා ආස තැනකට සතුටු චාරිකාවකුත් යන්න. ඔයා කැමති ඇඳුම් ඇඳලා බලන්න. ඒ වැඳගෙන එළියට යන්න. අලුත් විනෝදාංශයක් හොයාගන්න. කියන්න තියෙන දේ හිතේ තියාගෙන ඉන්නේ නැතුව කියන්න ඕන අයට කියලා දාන්න. කොහෙන් හරි කොතනින් හරි දේවල් කරන්න පටන් ගන්න. ඒකයි වටින්නේ. කවදා හරි ඔයා ලෑස්ති වෙනකන් මේ කාලය නතර වෙලා ඉන්නේ නෑ. කාලය ඇතුලේ අපේ මේ ජීවිත ගෙවිලා යනවා. ඔයා වයසෙන් මොහුකුරා යද්දී අනිත් පිරිස්සු හිතන දේ ඔයාට අදාළ නොකරගෙන ඉන්න ඔයා ස්වභාවයෙන්ම ඉගෙන ගනි. එතකොට මේ ජීවිතේ තවත් සරලව විඳින්න පුළුවන් බවත් ඔයා අනිවාර්යෙන් තේරුම් ගනි. ඒ නිසා සතුටින් ඉන්න. මේ විශාල ජීවිතේ කුඩා මොහොතවල් විඳින්න. ඔයාව සමරන්න. හැම මොහොතක්ම එකපාරයි ඔයාට ඒ මොහොත වෙනුවෙන් ලැබෙන්නේ. ඉතින් මේ ජීවිතේ හිත පුරා විඳින්න. මේ දේවල් ඔයාලට කියන මාත් කාලෙකට කලින් ජීවිතේ විඳින්න හැමදේම තියෙන්න ඕනේ කියලා හිතුව එක්කෙනෙක්. පස්සේ මන් දැනගත්තේ පුංචි මල් පෙත්තක හිරු එළිය වැහි බිඳුවක පවා සතුට තියනවා කියලා. මම දන්නේ නෑ ඒ දේවල් මං කොහොම තේරුම් ගත්තද කියලා. හැබැයි මොකක් හරි පෙර පිනකට මං ඒක තේරුම් ගත්තා. ඒ හැම දෙයකින්ම මම සතුටෙන් ඉන්න පුරුදු වුණා. ජීවිතේ විඳින්න හැමදේම තියෙන්න ඕනේ. කිසි දෙයක් සම්පූර්ණ වෙන්න ඕනේ නෑ. හැම දෙයකටම ලෑස්තියක් තියෙන්න ඕනේ නෑ කියන ඇත්ත මම තේරුම් ගත්තා. ඒ මේ මොහොතේ වටිනාකම තේරුම් අරන් මේ මොහොත විඳින්න ඕනේ කියලා තේරුම් ගත්ත හින්දා. සමහර විට ඔයාලා මම මේ කියන දේවල් තේරුම් අරගෙනත් ඇති. තේරුම් අරගත්තේ නැති අයත් ඇති. මේ මොහොතේ තියෙන වටිනාකම කොච්චරයිද කියලා ඔයාලට තේරෙන්නේ ඒ මොහොත ගෙවිලා ඉවරුණාට පස්සේ. ආපහු මේ මොහොත අපිට ලැබෙන්නේ නැහැ කියලා තේරෙන්නෙත් ඒ මොහොත ගෙවිලා ඉවරුණාට පස්සේ. ඒකයි මං ආයෙම ඔයාලට මතක් කරන්නේ මේ මොහොත ඔයාලට පුළුවන් පමණින් සතුටෙන් විඳින්න. ලස්සන මතක ඒත් එක්කම ජීවිතයට එකතු කරගන්න. ඊයෙන් අප්‍රේල් මාසේ පළවෙනිදාව පටන් ගත්තා. ඉතින් මගේ පළවෙනිදාවේ සුපුරුදු චාරිත්‍රයන් ටික බලාගෙන මාව අහගෙන හිටපු ඔයාලා හැමෝටම වෙනද වගේම අදත් මං හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ගේ වෙනස් වෙලා වගේ ඔයාලට පේනවා ඇති නේද? ඒකේ විස්තරයකොත් මං පුළුවන් තරම් ඉක්මනට ඔයාලට අරගෙන එන්න. ඒක මගේ ආසාවක්. ඒ ආසාව මං මේ අවුරුද්ද ඉෂ්ට කරගත්තා. ඒ ගැන විස්තර කියන්න ඕනේ මට ඔයාලට වෙනම. මේ අප්‍රේල් මාසය පුරාවටත් ඔයාගේ ජීවිතයේ සතුට සැනසීම සෞභාග්‍ය පිරීලා ඉතිරෙන්න ඕනේ.